හායි යාළුවනේ සාදරෙන් පිළිගන්න මැජික් පසි YouTube channel එකට අදත් ඔන්ලයින් මැජික් ෂෝ එකක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ මගේ ලයිව් ප්‍රෝග්‍රෑම් එකට පස්සේ අලුත් වැඩක් ඕගොල්ලෝ හැමෝම දන්න පුද්ගලයෙක් තමයි අදත් ඇවිල්ලා තියෙන්නේ අපිට මැජික් පෙන්වන්න ඒ වගේම තමයි නා වැඩි වෙලා ගන්නද පුද්ගලයා කවුද කියලා බලමු එහෙනම් එයාව බලනකන් channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා තියාගන්න එහෙනම් අපි කවුද කියලා බලමු විශේෂ පුද්ගලයෙක් මෙයා ඕගොල්ලෝ හැමෝම දන්නවා මං කිව්වා වගේ විශේෂ පුද්ගලෙක් ඕගොල්ලෝ දැනටමත් දන්නවා මගේ ලයිව් එකෙත් හිටියා සමන්ත ප්‍රදීප් මැජිෂියන් සමන්ත තමයි අපිත් එක්ක එකතු වෙන්නේ සමන්ත මොකද වෙන්නේ මේ දවස්වල ආයි පස්සේ කොහොමද ඉතින් අපි නම් ඉතින් මේ දවස්වල ගෙදරට වෙලා ඉන්නවා හොඳ නීති කාලේ නිසා ගෙදර ඉතින් පොඩි කඩයක් කරනවා ඒකත් කරගෙන ඉන්නවා ඉතින් මැජිකුත් කරගෙන ඉන්නවා මැජිකුත් කරගෙන ඉන්නවා ඒ වගේම තමයි ඉතින් සමන්ත අයියා මට පේනවා ලෑස්ති වෙලා ඉන්න අපිට මැජික් පෙන්වන්න අද අපිව හොල්මන් කරන්න වගේ යන්නේ මැජික් අපි ආරාධනා කළාම බෑ කියන්නේ බෑනේ අනිවාර්යෙන් රෙඩි වෙනවා සමන්තයි එහෙනම් අපි මැජික් එකක් බලලාම කතාවට බහිමු මොනවද අපිට පෙන්වන්නේ අද මම ඉතින් බිස්නස් කාර්යයනේ ඔව් සල්ලි වලින් මැජික් එකක් කරන්න කියලා හැදුවේ සල්ලි තියලා පස්සේ මල්ලඟ තියෙන පස්සේ මේ රුපියල් 10 නෝට්ටු වර පේනනේ බිමට දැම්මාම ඔව් ඔව් 10 නෝට්ටු 6ක් තියෙනවා 3යි 4යි 5යි 6යි පස්සේ අපි මේ 6න් 3ක් අඩු කළොත් කීයක් වෙයිද 6න් 3ක් අඩු කරොත් 3යි නේද ඔව් 3යි නේද මම 3ක් අඩු කරනවා හරි 1යි බලා ගන්න හරි 2යි 3යි මම එතන ඉස්සරහට ගන්නවා අපි දැන් බලමු මෙතන කීයක් තියෙනවද කියලා 3යිනේ තියෙනවා බලන්න දෙන්නේ ඔව් මම මැජික් ශිල්පියෙක්නේ මගේ ළඟ සල්ලි කොච්චර අඩු නම් මට පුළුවන්කම තියෙනවනේ මගේ ළඟ සල්ලි වැඩි කරගන්න මවා ගන්න බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි මැජික් ඔයාලට ගණන් වලදනවාද නෑ ඒ වෙන්නේ නෑ 1යි 2යි 3යි 4යි 5යි 6යි 1යි 2යි 3යි 4යි 5යි 6යි අපි නම් ආයි පස්සේ අපි ආයි කරලා බලමුද එහෙමත් පුළුවන් ද ආයි තුනක් අඩු කරන්නේ කලින් අඩු කරපු මෙතන තියෙනවා හරි ආයි අඩු කරමු මම 1යි 2යි 3යි හරිද දැන් බලමුද කීයක් තියෙනවද කියලා බලන්න පස්සේ 1යි 2යි 3යි 4යි 5යි 6යි ඒක කරන්න බෑ ඒක කොච්චර අඩු කරත් 1යි 2යි 3යි 4යි 5යි 6යි 6ම තමයි මම ඕක දවසක් කර කර හිටියනේ ඉතින් ගොඩනේ නේ වරම ආයි කරලා වෙන්නම් 1යි 2යි 3යි හරි වදියා ආයි තුන් පාරක් අඩු කළා තුනක් අඩු කළා එහෙනම් ආයි වල ගණන් කරලා වෙන්නම් මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි ඔන්නම තමයි ගියාද මේ විකේ පස්සේ ආද මේ විකේක වෙන්නේ වල පේනවනේ 1යි 2යි මාර වැඩන්නේ 4යි 5යි 6යි ඕක මම තව කොච්චර කළත් පස්සේ මෙතන 6 තමයි තියෙන්නේ තව කොච්චර කරත් ඔය 6මයි තියෙන්නේ තව කොච්චර කළත් ඉතින් මම මෙතන 6ක් මවනවා කොහොමද ඉතින් මට මේ ටිකේ තියෙන අපිට තව එකපාරක් කරලා පෙන්නන්න පුළුවන් එකපාරක් නෙවෙයි 10 පාරක් හරි මම එකපාරක් පාර කරලා පෙන්නනවා තව කී පාරක් කරත් ඒ ටික තමයි පස්සේ වෙන්නේ බලන්න මම ආයි තුනක් අඩු කරනවා ගන්න බෑ 1යි 2යි 3යි හරිද වාසියා තුනක් අඩු කරගෙන දැන් ආපහු බලා ගන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි ඔබ account number යන්න කීයක් හරි දාන්න ඕකේ හරි වාසියා thank you බොහොම සුරියා පිස්සු වැදෙනවා ඒක න වාසියා ඉතින් මම නම් දැන් තමයි එතකොට සල්ලි නැති වෙලේට සල්ලි හොයාගන්නේ නේ සල්ලි හොයාගන්න ක්‍රමය ඕක තමයි මෙහෙමයි ඉතින් මම ඊපස්සේ YouTube channel එකට ඇහිලා එන ආදිත්‍ය විතරක් මැජික් එකක් පෙන්නලා යන්නේ නැහැ නේ අනිවාර්යෙන් පස්සේ මැජික් එකක් බලන්න ඕනේ බලන්න මාත් සෙට් කරන් හිටියා අයියා හයි කියලා වෙලපාම අද බලමු පොඩි මැජික් එකක් අයියට පේනවා මංගා නිකන් මේ ගොට්ටක් වගේ අයියට පේනව නේද ගොට්ටක් වගේ එකක් තියෙනවා
ටිකක් ලොකු තේ කොටක් වගේ එකක්. ඕ තේ ගොට්ටක් වගේ ටිකක් ලොකු. අයියට ඇතුළ පෙන්වන්නම් මම. ඇතුලේ මොනවා හරි තියනවාද? නෑනේ මුකුත් පේන්නේ නැහැ. පේන්නේ නැහනේ. නෑනේ මෙතන තියනවා හොඳට පේන්නේ බලන්න. නැහැ. නෑ තියනවා නම් දව ගන්න පැත්තේ ඒක වැටෙනවා. වැටෙනවා. කිසිම දෙයක් නැහැ. ඒ වගේම තමයි මම ගෙනත් තියනවා අයියේ. වලලු ටිකක් පාට පාට. රිබන් පටි වලින් හදපු. අයියට පේනවා. හ්ම්. අයියට මං chance එක දෙනවා මේ දැන් අයියා ළඟ හිටියනම් මම අයියට තමා මේ chance එක දෙන්න මේ ටික ඇතුළට දාන්න කියලා. මෙතන තියෙනවනේ එක එක පාටවල්. අයියා කියන්නකෝ මට ඇතුළට දාන්න මුලින්ම මොන පාටද හොඳ? පාට නම් තියෙනවා 10ක් විතර නේද? ඔව්. හරි කමන්නේ අපස්සේ ඔයා හිතලා දාන්න පාටක් එහෙම අවුලක් නෑ. අවුලක් නැද්ද? හරි කහ පාට දාන්න. කහ පාට දාන්න. කහ පාට එක මුලින්ම අපි දානවා. අයියට පේනවා මේක ඇතුළට අයියා දැන් බලන් හිටියා මේ ඔක්කොම ටික මම ගානටම ඇතුළට දැම්මා. ඔයගොල්ලන්ට පේනවා ඇතුළේ තියෙන ඔක්කොම ටික. මොකද කරන්නේ දැන් ඔක තේ ටික අතුරු ගන්න හදාගන්නේ. දැන් මේමයි අයියේ. දැන් මේ ටික අපි වෙන වෙනමනේ දැම්මේ. මගේ අයිඩියා එකක් තියෙනවා මේක මොකක් හරි කරලා සම්බන්ධ කරලා මොකක් හරි මේ කරන්න. දැන් අයියා මැජිෂියන් කෙනෙක්නේ. ඒක කරන්නේ මම නෙමෙයි ඇත්තටම අයියාගේ ස්නැප් එකෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. අයියා අපිට හයියෙන් ස්නැප් එකක් ගහන්න මේක අයියා හිතන්න මේ වෙන්න ඕන දේ හිතලා මේ ටික එක්ක නැති වෙන්න නැත්නම් ඒකට බැඳිලා තියෙන්න මොකක් හරි හිතලා අයියා ස්නැප් එකක් ගහන්න. හරි ඔන්න නේ. ෂුවර්ද? නැත්ත ගන්න දුන්නා ඒක මොනවද වෙයිද කියලා මන් දන්නේ නැහැ බලන්නක. දැන් මන් දන්නේ නැහැ නේ අයියා හිතාගත්ත එක තාම. මාත් ස්නැප් එකක් ගහලා අයියා හිතාගත්තේ මොකද්ද? මට හිතෙනවා ඒ ටික ඔක්කොම දාලා මට දැන් කිව්වනේ ඒවලේ මේක මම වෙන වෙනම දාන්න කියලා. ඔව්. මට හිතෙනවා ඒ ටික ඔක්කොම එකට සෙට් වෙයිද දන්නේ නැහැ කියලා. එකට සෙට් වෙයිද දන්නේ නැහැ කියලා. අපි එන එළියට ආරම්භ බලමුද? හරි. දැන් හොඳටම බලන් හිටිය හැමෝම එකට තමා තිබ්බේ. දැන් අයියා කිව්වත් වගේ අපිට පේනවා දංගලක් වෙලා තියෙනවා ඒ ටික දාපු ටික. අයියට පේනවා. එහෙමයි පස්සේ ආයෙත් සිත්තිරිය. ඒ වගේම තමයි ආයෙ අපිට ඇතුළ පෙන්වන්න පුළුවන්. ඇතුලේ කිසිම දෙයක් නැහැ. නේද පස්සේ ඒතකොට පස්සේ ඒක කළේ ඔයාද මමද? අයියාගේ ට්‍රික් එකක් තමයි ඒක. ඒ කියන්නේ අයියාගේ පවර් එක තමයි. ඒක සුපිරි පස්සේ ඒක නෙමෙයි. ඒක හම්බෙච්ච එක ගහගන්නත් ඕනේ. අනිවාර්යයෙන්. ඒ වගේම තමයි අයියේ දැන් අයියා කඩේ වැඩ කරගෙන මේ ටිකේ මැජිකුත් කරගෙන ඉන්නවා. ඒ වගේම තමයි දැන් ගිය සතියේ අපේ ලයිව් එකක් තිබ්බා. ඒකෙත් සම්බන්ධ වුණා. ඒකේ කොහොමද ප්‍රතිචාර? එතකොට ඒකේ අත්දැකීම කොහොමද? නෑ ඒක අත්දැකීම කියන්නේ ඒක නම් මේ පොඩි නෙමෙයි ලොකු අත්දැකීමක්. මගේ කියන්නේ ලංකාවේ ඉන්න දැවැන්ත මේ ශිල්පියෙක් පස් දෙනෙක් එක්ක මේ එකට ඉන්න තිබ්බා කියන්නේ මේ ඒකත් නිකන් අර හිමියක් වගේ තමයි. ඔව්. ඒ වගේම තමයි මේ දකින බලපු කට්ටිය ගොඩක් කට්ටිය මේ වැඩි හොඳයි කියලා කියනවා. මේ මට වැඩි පසියට ලොකු ප්‍රතිචාරයක් තියෙන එක අරන් ගත්තා. ඉන්නේ මෙහෙම ගොඩක් වැඩි කියලා. මේ ශිල්පින්ගෙන් අපි අරන් කරන්නද කියලා එහෙම කිව්වා කියලා තාලක් තියෙන කියලා මට ආරංචි වුණා. අනිවාර්යෙන් දැන් මම බැලුවේ ඒක දිගටම කන්ටිනියු කරා යන්න මාසෙන් මාසේ. අපේ මැජිෂියන්ස්ලා අලුත් අය කවුරුත් දැකලා නැති අය ඒ වගේම ෆීල්ඩ් එකේ ඉන්න ප්‍රසිද්ධ අය ගොඩක් ඉන්නවා. ඒ කට්ටියව එළියට අරගෙන ආය මේ වැඩේ දිගටම කරා යන්න තමයි මගේ අදහස තියෙන්නේ. මොකද හිතෙන්නේ ඒ ගැන? ඕනේ ඒක තමයි ඒක හොඳයි. මොකද දැන් අපි උනත් නොදැක්ක ගොඩක් කට්ටිය මැජික් පස්සේ YouTube channel එකෙන් දැක්කා. ඔව්. ඉතින් ඒ වගේ තව කට්ටියත් ඒ වගේ යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි පස්සේ. ඔයාලගේ ඒ කියන්නේ ඔයාට ඒක කොහොම ආවදම අදහස හොඳ අදහසක් මොනවද? ඔව්. ඒ වගේම තමයි අපේ සෙට් එක මතක් කරන්න ඕනේ. මිල් අයියලා, සුපුන් අයියලා, ගිම්මාන් අයියලා පට්ට සපෝට් එකක් දෙන්නේ මිස්ටර් මැජික් ඒ වගේම. ඒ කට්ටියත් මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම තමයි දැන් මෙච්චර හිටියා දැන් තව මැජික් එකක් බැලුවේ නැත්තම් මොකද්ද වගේ අයියා ඇවිල්ලා එක මැජික් එකක් බලලා යන්න මොකද්ද වගේනේ. අපිට තව මැජික් එකක් මම දන්නවා ඔයා කොහොමද ඒ කතාව මම දන්නවා ඔයා කොහොමද ඒ කතාව කියන කියලා ඒක නිසා තමයි පරිටිකල් ළඟින් ලෑස්ති කරගෙනම වැඩේට ඒක තමයි. පස්සේ හරි මම මේකෙන් පෙන්නන්නම්.
මේක පස්සේ මේ ඔයාලට පේන්නේ නැති දාදු ගැට 6ක් තියෙන්නේ. ඔව් හරිද? දාදුකට හැත්ති. මම මේකේ කරන්න හදන පස්සේ මම මෙතන ඉඳන් පොඩ්ඩක් ඉස්සරහට අනාගතයට පොඩ්ඩක් ගිහින් එන්න හදන්නේ. ආහ්. ඒ කියන්නේ මම ඔයාලට මේකෙන් කැටයක් ගන්න කිව්වොත් ඔව්. ඔයා ගන්න කැටේ මම කලින් දකිනවා. ආහ්. ඒ කියන්නේ ඉන්නක මම ඔයාලට පෙන්නන්න. ඔයාලට පේන දේ පස්සේ මෙතන මේ හිස් පෙට්ටියක් තියෙනවා. හිස් පෙට්ටියක්. ලාච්චුවක් මේක ඇතුලේ. හරිද? ඔව්. ඔව් ලාච්චුවක් තියෙනවා. මේක මේ මම මෙහෙම මේ පොඩි කොළපාට කොළ ගැල්ලක් තියෙනවා. මම මේකේ මේ ඒක අනිත් පැත්තත් පෙන්වන්න පුළුවන්ද? හරිද? ඔව් දෙපැත්තම මේ හිස් දෙපැත්තම තියෙන්නේ. හරි හරි. ඔයාලට පේනව නේද? ඔව් ඔව් පේනවා. මම මේක ලියනවා පස්සේ. මම ඔයාලට ලියන එක මම ඔයාලට පෙන්නන්නේ නැහැ. ආහ්. හරිද? මම ලියලා මේ බොක්ස් මේක ඇතුළට දානවා මේක ඇතුළට. ඔව්. හරිද? මම මේක ඇතුළට දාලා මම මේ ලාච්චු මේකට දානවා. හරිද? ඔව්. මේක ඇතුළට දැම්මා. දැන් පස්සේ මම ඔයාලට මම මෙහෙමයි ඉතින් මේ ඔයාලගේ දාදු ගැටයක් නැහැ නේද? දාදු ගැටයක් ඇති හොයන්න ගියොත් සෑහෙන වෙලා යනවා. හරි කමන්නේ. ඔව් මොකද දන්නවද නැත්තම් මම ඔයාලට කෙලින්ම මේක ඉලක්කමක් කියන්න කිව්වොත් කවුරු හරි දකින්න කෙනෙක් හිතනවා මම ඔයාලට කියලා කළා කියලා. අපෝ නෑ. එහෙම නැත්තම් මට නෑ මට එහෙම නැත්තම් මගේ දාදු ගැටයක් තියෙනවා නම් මට එහෙම දාදු ගැටයක් දාලා දාන්නත් පුළුවන්. නැත්තම් ඔයා කෙලින්ම ඉලක්කමක් කියනවාද කොහොමද හොඳ? දැන් කට්ටිය සැක හිතුවොත් කියලා ප්‍රශ්නයක් තියෙන හින්දා දැන් කියන්න ඕනේ කිසිම සෙටප් එකක් ගහලා නෙමෙයි මේවා කරන්නේ අනිවාර්යයෙන්ම මැජික්. ඒ කට්ටියගේ සැකේ නැති වෙන්නත් එක්ක එහෙනම් අයියා දාදු ගැටයක් දාලා බලමු. මගේ දාදු ගැටයක් දාන්නද? ඒක කෝකටත් හොඳයිනේ. ඔව් නැත්තම් මෙතන දාලා ළඟ හිටියනම් මම ඔයාලට මෙතන එකක් ගන්න කියලා තමයි කියන්නේ. ඔව්. ඒ කියන්නේ සාමාන්‍ය 1 2 3 4 5 6 තියෙන ගැටයක්. ආ. මම මේක මෙහෙම දැම්මහම මේකේ එහෙම නැත්නම් ඔයා මෙහෙම හිතන්න මම මේක මෙහෙම දැම්මහම මේකේ උඩ තියෙන මේ අංකය තමයි ඔයා හිතන අංකය කියලා හිතා ගන්න එහෙම නම්. හරි. ඒක කාටවත් මුකුත් සැකයක් ඇති වෙන්නේ නැහැ නේද පස්සේ? නෑ නෑ. මම මෙහෙම දාන්නම්. හරි. හරි. පස්සේ මේකේ උඩ තියෙන අංකේ 2. 2. හරිද? ඔව්. ඒ කියන්නේ ඔයා සාමාන්‍යයෙන් ඔයාලට මම මේකෙන් එකක් ගන්න කිව්වොත් ඔයා ගන්නේ 2. මේක. ඔව්. 2. ඒතර පස්සේ මම ඔයාලට කිව්වා මතකද? කලින් ඔයා දැක්කනේ මම මේකේ ඉලක්කමක් ලියලා දැම්ම පොඩි මේ බෝඩ් කෑල්ලක. ඔව්. හරිද? ඒ ඉලක්කම 2 මම ඔයාලට කිව්වා මම ඉස්සරහට ගිහලා බලනවා කියලා. ඔව්. මම ඉස්සරහට ගිහලා බැලුවා. බැලුවම මට හම්බුනේ මෙන්න මේ ඉලක්කම. ඒක නම් ලියලා තියෙන්න එපා. හරිද? මෙන්න මේ තියෙනවා. ඒ කෑල් මේක තියෙනවා. මේක බලන්න පස්සේ ඔව් සෝරි. තේරෙනවද? බෑනේ කරන්න. මම බලන් හිටියේ කොයි විදියට මාව ඔල්ම වෙයිද කියලා. ඔහොම වෙයි කියලා හිතුවේ. හරි මේ මැජික් ශිල්පීන් කියන්නේ පොඩ්ඩක් අනාගතේ දකින්න පුළුවන් කෙනෙක්ගේ මනස කියන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඉතින් මම ඒ ටික තමයි කලින් කළේ. පිස්සු ඇත. ඒ වගේම තමයි මැජික් දැකම නියමයි අයියේ තව බලන්න ආසයි. එතකොට වීඩියෝ ගොඩක් දික් වෙන හින්දා අපිට වැඩේ නවත්තන්න වෙනවා. ඒ වගේම තමයි අපි ආය දවසක කරමු වෙලාව. අනිවාර්යයෙන්. පස්සේ සෙට් වෙලා. ඔව් ඔව් අනිවාර්යෙන් කරමු. ඒ වගේම තමයි සමන්තයි අවසානයේ මොකද කියන්න තියෙන අයියට? අවසානයේදී කියන්නේ ඇත්තටම සන්තෝෂයි. පස්සේ මට කතා කරපුවම ඒ කියන්නේ මට හරි සන්තෝෂයක් ගත්තා. මොකද පස්සේ කළෙත් මේ පහුගිය දවස්වල කළෙත් ලොකු දැනුම්පත් එක්ක මේ channel එකේ කළේ ඒ අතර අයියා දැනන්තේ තමයි. අනිවාර්යෙන්. මට දැන් කවදාද කිව්ව හැකිනේ. මට දැන් කවදාද කිව්ව හැකිනේ. අවල් උත්තර කරපු මොකද මාත් එක්කත් කළානේ කියලා. ඔව්. ඉතින් පස්සේ ඔයාගේ channel එකටත් මම සුබ පතනවා. ඉදිරියටත් ලස්සනට මැජික් කරගෙන යන්න channel එක දිගටම. thank you අයියේ. ඒ වගේම තමයි අද වීඩියෝ එක අවසන් කරන්න කලින් කියන්න ඕන මේ කොවිඩ් ප්‍රශ්න ඇඳිරි නීතිය දාලා තියෙන වෙලේ කොහෙවත් යන්න නැතුව පරිස්සමට ඉන්න. ඒ වගේම තමයි එළියට යනවා නම් මාස්ක් එකක් දාලා සැනිටයිසර් පාවිච්චි කරලා එහෙම පිළිවෙලට පිරිසිදුව ඉන්න කියලා තමයි මතක් කරන්න තියන්නේ සමන්තයි. මේ තත්ත්වෙත් එක්ක අනිවාර්යයෙන් සෑහෙන්න රටේ මේ තත්ත්වේ ඉහළ යමින් පවතිනවා. ඒක අපිම තමා ඒක අඩු කරගන්න පුළුවන්. අපිටම තමා අපි පාලනය වෙලා අපි අඩු කරගමු. හොඳම ක්‍රමය තමයි තමම පාලනය වෙන එක. ඔව් ඒක ඇත්ත. එහෙනම් අදට වීඩියෝ එක අවසන් කරනවා. channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි like කරන්න. මේ වීඩියෝ එක අනිත් අයටත් බලන්න අනිවාර්යෙන්ම share කරන්න. හොඳ නරක ඔක්කොම ටික comment කරන්න අනිවාර්යෙන්ම reply කරනවා. ඒ වගේම තමයි thank you අයියේ කිව්ව ගමන් පස්සිය වැඩේ කරමු කියලා කැමති වෙලා ආවා. thank you so much. එහෙනම් අපි සමු ගන්නවා.